කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන නිසාම මෙතනට ආවමත් මට සිහිපත් උනේ කියවීම නිසා මුළු ජීවිතේම ජයග්‍රහණය කරලා කියවීම රටට හුරු කරන ව්‍යවසායිකාවක්. ඒ නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි මුළු රටටම කියවීම පුරුදු පුහුණු කරන ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බිහිවෙච්ච දක්ෂ ව්‍යවසායිකාවක්. මේ සමුද්‍රා පොත් ප්‍රකාශකයෝ. සමුද්‍රා පොත් ප්‍රකාශකයෝ රූපවාහිනී ව්‍යාපාරික කිරුළ තරඟයේ අවසාන වටේට තේරීපත් වෙලා ඉන්නවා. ඔවුන් පිළිබඳව කතා කරන්න බොහොම සුවිශේෂී කාරණා කිහිපයක් තියෙනවා. මොකද රටටම ආදර්ශයක් සපයමින් ව්‍යාපාරයක් වුණාට රටට කරන සේවාවක් විදිහටයි කුරුණෑගලින් ආරම්භ කළා මේ රට පුරා ව්‍යාප්ත කරන්නට උන්ට මේ ව්‍යාපාරයේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ දරුවන්ට අපේ රටේ ජනතාවට කියවීම හුරු කරන සමුද්‍රා පොත් ප්‍රකාශකයන්ගේ තියෙන විශේෂත්වය ඔවුන්ගේ ව්‍යාපාරය රටට සේවාව සපයන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්නයි අපි දැන් සූදානම් වෙලා ඉන්නේ. සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ බිහි වෙන්නේ හරිම සරල ක්‍රමයකට. ඇත්තටම මම ඉස්සර විද්‍යාගණිත ගුරුවරියක් හැටියට සේවය කරා මගේ බොහොම තරුණ කාලෙදී. ඒ වගේම මගේ සැමියා පිටරටක ඉඳලා ලංකාවට ඇවිල්ලා අපි දෙන්නටම ඕන වුණා අපේ කියලා දෙයක් පටන් ගන්න. එතකොට මම යෝජනා කරා පොත් සාප්පුවක් පටන් ගමු කියලා. මොකද මම පුංචි කාලේ ඉඳන් ගොඩක් ආසයි පොත්පත් කියවන්න. මට ඔය කාලේ තේරුමක් තිබ්බේ නැහැ මුදල් උපයන්න සමාජයේ තත්ත්වය ඒදී මං හිතුවේ පොත් සාප්පුවක් පටන් ගත්තම මට ගොඩක් පොත් කියවන්න පුළුවන් කියලා. ඊට පස්සේ පොත් සාප්පු දිගින් දිගට ව්‍යාප්ත වෙගෙන යද්දී අපි පොත් ප්‍රකාශනයට එළඹුණා. පොත් ප්‍රකාශනයට ඇතුල් වෙන්නත් අපිට හේතුවක් තිබ්බා. මම දැක්කා ලංකාවේ ළමයි පාවිච්චි කරන්නේ වෙනත් ආසියාතික රටවල් වලින් ආනයන කරනු ලබන අපිට නොගැලපෙන පොත්පත්. සමහරට ඒවල ගොඩක් වැරදි තිබ්බා. ඒ වගේම අපිට අපේ ළමයිට හිතා ගන්නවත් බැරි ස්ථාන තිබ්බා. මං අපේ රටේ කතෘවරුන්, අත්තන අපේ රටේ කතෘවරුන් කියන්නේ අපේ රටේ ගුරු මහත්මීන් මං කතෘවරුන් කළා. කරලා ඒ අපි මෙතෙක් පිටරටින් ආනයනය කරනු ලැබූ පොත්වලටත් වඩා හොඳ පොත්පත් අපි ලියලා ඒවට චිත්‍ර යොදලා ළමයින්ට ඒවලදී කරන්න වැඩ කටයුතු දාමලා පොත් ප්‍රකාශනයට පත් කරා. අපි එහෙම අද පොත් 450කට වැඩි පොත් ප්‍රමාණයක් තියෙනවා. මම ආඩම්බරයි මම අපේ රටෙන් පිටරටට යන මුදල් ඉතිරි කරලා දුන්න අපේ රටේම අපේ දරුවන්ට අවශ්‍ය පොත්පත් ප්‍රකාශනය කරලා. ඇත්තටම මම ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා. අපිත් හැම ඔයාලා වගේ හැම කලාකාරයෙක් වගේම නිර්මාණකරුවෙක්. අපේ නිර්මාණය කවුරුත් දකින්නේ සමාජය දකින්නේ අපි වෙලෙන්දු විදිහට. මම ඇත්තටම කැමති නෑ අපිව වෙලෙන්දු විදිහට දකින්නවට. අපි ලොකු නිර්මාණකරුවෙක්. ඒ කියන්නේ අධ්‍යාපනය ලබන දරුවෙකුට අවශ්‍ය දේ මූලිකම අවශ්‍ය වෙන පොතපත විෂය නිර්දේශයට අනුකූලව දරුවාගේ වයසට අනුකූලව දරුවට ආස හිතෙන විදිහට අපි ලොකු නිර්මාණයක් කරනවා. එතකොට මේ නිර්මාණය අපි කරනවා කියන එක ජාතික රූපවාහිනිය හරහා මිනිසුන් තේරුම් ගනිවි මේකෙන්. ඒකට මම හැමතිස්සෙම ඒකයි මගේ බලාපොරොත්තුව මේකට ඉදිරිපත් වීමෙනුත්. අපි වෙලෙන්දොම නෙවෙයි. අපි එක පැත්තකින් විතරයි වෙලෙන්ද වෙන්නේ. ඒකට අපිත් යම්කිසි නිර්මාණයක් කරන කොටසක්. ගොඩක් මහන්සියලා ලොකු නිර්මාණයක් කරනවා.